ඉතින් යාළුවනේ අලුත් අවුරුද්දට අලුත් දේවල් පටන් ගන්න එක ගොඩාක් දෙනෙක්ගේ හීනයක්. අපි අද බලාපොරොත්තු වෙනවා ඒ හීනෙට අත්කලක් සපයන්න. එහෙනම් වැඩි කතා නැතුව අලුත් අවුරුද්දේ පටන් ගත්තොත් වැටෙන්නේ නැතුව ගේමක් ගහන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා කීපයක් ගැන පට් ගාලා දැනුවත් වෙමු. අංක 1 ආගම මුල් කරගත් තෑගි භාණ්ඩ ව්‍යාපාරයක්. ඔන්න ඉතින් මේක නම් ඔයාලා කවදාවත් අහලා නැති ව්‍යාපාරික අවස්ථාවක් කියලා මට විශ්වාසයි. ලංකාව ඇතුලේ මේ ව්‍යාපාරය කරන්න බොහොම සුළු පිරිසක්. ඔයාලා දන්නව ඇති ලෝකෙල් ලොකුම මාෆියාව ආගම කියලාත් කතාවක් තියෙනවනේ. මිනිස්සු ආගම වෙනුවෙන් යුද්ධ කරනවා, සල්ලි වේදම් කරනවා විතරක් නෙවෙයි ජීවිත හානි කරන්න උනත් පෙළඹෙනවා. ඉතින් අපි මෙතනදී ඔයාලට කියලා දෙන්නේ මිනිස්සුන්ට අබ්බැහි වෙලා අදහන ආගමික සංකල්ප වලින් හොඳ ව්‍යාපාරයක් පටන් අරගෙන ගොඩ යන විදිහක්. ඉතින් යාළුවනේ අපි උදාහරණයක් විදිහට අපේ බෞද්ධ ආගම අරගෙන බලමු. මෙතනදී ඔයාලට මුලින්ම පුළුවන් බෞද්ධ සංකේත වටිනා ලෝහ වර්ග වලින් හදලා විකුණන ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ධර්මචක්‍ර, බෝධිසත්ව ප්‍රතිමා, බුද්ධ ප්‍රතිමා වගේ දේවල් විතරක් නෙවෙයි. පාද ලාංඡන හා පහන් වගේ දේවලුත් ඔයාලට පිත්තල රිදී වගේ ලෝහ වලින් නිර්මාණය කරලා විකුණන්න පුළුවන්. පිළිම තලාව වගේ පිත්තල භාණ්ඩ නිෂ්පාදනය කරන නගරවලින් ඔයාට මේවත් තොග මිලට අරගන්නත් පුළුවන්. ඔයා අත්කම් වලට දක්ෂ කෙනෙක් නම් ඔයාට මේ වගේ නිර්මාණ එපොක්සි රෙසින් වලින් උනත් නිපදවන්න පුළුවන් වෙනවා. දෙවැනි උදාහරණය විදිහට අපි බලමු වජ්‍රය ගැන. මේක සක්‍ර දෙවියන්ගේ ආයුධය කියලා තමයි බෞද්ධයන් හා හින්දුන් ගොඩක් විශ්වාස කරන්නේ. ඔයාලා දන්න ප්‍රසිද්ධ දේශපාලඥයන්ගේ අතෙත් මේ ජාතික වජ්‍රයක් තියෙනවා. මේක નિયમિત පරිමාණයෙන් හදලා පාවිච්චි කරාම ලෙඩ රෝග සුව වෙනවා, ව්‍යාපාර දියුණු වෙනවා, පුද්ගල ආකර්ෂණය ඇති වෙනවා වගේ බොහෝ දේවල් වෙනවා කියලා තමයි මේ අය විශ්වාස කරන්නේ. ඉතින් මේවත් තොග මිලට අරගෙන ව්‍යාපාරයක් කරන්න කැමති නම් පහත අංකයට අමතන්න. අංක 2 සිංහල බෙහෙත් බඩු වෙළඳසැල ඔන්ලයින් පටන් ගමු. මේකත් බොහොම අලුත් ව්‍යාපාරික අදහසක්. මෙතනදී ඔයාලට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කියන විදිහට කරගත්තොත් එහෙනම් වැඩේ කරන්න මෙහෙමයි. ඔයාලගේ ටවුන් වල දැනට කරගෙන යන සිංහල බෙහෙත් බඩු වෙළඳසැල් වලට ගිහින් එයාලට කියන්න ඔයාලා ඔන්ලයින් සිංහල බෙහෙත් බඩු බෙදා හරින ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා. එයාලා සාමාන්‍යයෙන් එහෙම ව්‍යාපාරවලට 20%ක විතර ලාභයක් තියෙන විදිහට බඩු විකුණන්න දෙනවා. ඔයාට කරන්න තියෙන්නේ බෙහෙත් බඩු වල ෆොටෝස් ගහගෙන ඇවිල්ලා පේජ් එකක් හදලා ඒ පේජ් එකේ විස්තරات එක්ක දාන්න විතරයි. බෙහෙත් ද්‍රව්‍ය ගැන ආටිකල් ලියා ගන්න ඕනේ නම් ඔයාලට ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගන්නත් පුළුවන්. විස්තර ඕනේ නම් අපිට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොම හරි පේජ් එකක් හදලා Facebook බූස්ට් එකක් එහෙම දැම්මම ඔයාලට දවසට ඕඩර්ස් 3-10ක් අතර ප්‍රමාණයක් ලැබෙන්න පටන් ගන්නවා. මේකට ඔයාලගේ Facebook බූස්ට් කැම්පේන් එක නම් හරියට කරගන්න වෙනවා. ඒ පිළිබඳව ඔයාලා හරියටම දන්නේ නැත්නම් සෝෂල් මීඩියා එක්ස්පර්ට් කෙනෙක්ගේ සහාය ගන්න වෙනවා. ඔයාලට අවශ්‍ය නම් ඒ පිළිබඳව වැඩ කරගෙන යන ආයතනයක කන්ටැක්ට් ඩීටේල්ස් පහළ දාලා තියෙනවා. ඔයාලා කතා කරලා සම්බන්ධ කරගන්න. ඔයාලා කල්පනා කරනවා ඇති මේවා කස්ටමර්ස්ලට බෙදා හරින්නේ කොහොමද කියලා. ඒකට නම් අනිවාර්යෙන් දෙවෙනි පාර්ශවයක් සම්බන්ධ කරගන්නම වෙනවා. ඒ කියන්නේ බාහිර කුරියර් කම්පැනි එකක්. කස්ටමර් යාළගේ ගාන ගෙවලා බඩු ටික ලබා ගන්න නිසා මේකට යන වියදම ගැන ඔයාලට කොහොමත් වද වෙන්න ඕනේ වෙන්නේ නැහැ. මෙතනදී ඔයාලට ලැබෙන ඕඩර්ස් වලට විතරක් බඩු ටික කඩවල් වලින් ගන්න වෙන නිසා කිසිම පාඩුවක් විඳින්න නැතුව ඔයාලට මේ ව්‍යාපාරය කරගෙන යන්නත් පුළුවන්. ඔයාලට ලාභය වැඩි කරගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ කොටුව බෙහෙත් බඩු තොග සපයන කඩේකින් බෙහෙත් බඩු තොගයක් එකපාර ගේන එකයි. එතකොට ව්‍යාපාරයේ ලාභය 30%කින් විතර වැඩි කරගන්න ඔයාලට පුළුවන්. අංක 3 ඔන්ලයින් සම්බන්ධතා සහිත පළ තවාන. මේක තමයි අපි අද කතා කරන ව්‍යාපාරික අදහස් අතරින් ලාභ වැඩිම ව්‍යාපාරික අදහස. මේකේ සාමාන්‍ය ශුද්ධ ලාභය 50-80ත් අතර වෙනවා. ඔයාලා මේකෙදි මුලින්ම කරන්න ඕනේ Facebook page එකක් හදන එක. හදලා පළ තවානක් විදිහට page එක මාසයක් විතර post වීඩියෝ දාලා කරගෙන යන්න ඕනේ. එතකොට මේක වටේ ඔඩියන්ස් එකක් නිකම්ම grow වෙනවා. ඒ වගේම ඔයාලගෙන් පළ වර්ග ගැන විස්තර අහන්න ගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ බීජ වර්ග හොයාගෙන පැල ටිකක් හිමින් හදන එකයි. සාමාන්‍ය ප්‍රමාණයකට උස් මහත් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ පැල ටික ගැන පෝස්ට් එකක් දාන්න.
ඔයාලා වටේ හැදිලා ඉන්න ඔඩියන්ස් එක අනිවාර්යෙන් මේ වගේ දෙයක් දාපු ගමන් ඔයාලගෙන් ඕඩර්ස් දාන්න පටන් ගන්නවා. හැබැයි ඔයාලා මුලින්ම විකුණන පැලේ තරමක් වටින පැලයක් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට සඳුන් ප්‍රාණජීව වගේ පැලයක් නම් මේ වැඩේට නියමයි. ඉතින් යාළුවනේ ඕඩර්ස් ටික ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ කස්ටමර්ලා එක්ක කතා කරලා ඕඩර් එක නැවත තහවුරු කරගෙන පොඩි ඇඩ්වාන්ස් එකක් ලබා ගන්න එක. ඔයාලා බලනවා ඇති මේකෙදි විතරක් ඇයි එහෙම කරන්න කියලා. ඒක මෙහෙමයි. අනිත් දේවල් වගේ නෙවෙයි. පැල කියන්නේ සජීවී දෙයක්. මෙහෙම ඕඩර් එකක් කස්ටමර් ගන්න නැතුව හරවලා යුවොත් අනිවාර්යෙන්ම පැලේ මැරෙනවා වගේම අපිට ලොකු පාඩුවකුත් වෙනවා. ඒක නිසා පැලේ අවනකොට අනිවාර්යෙන්ම ඇඩ්වාන්ස් එකක් ගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේකට ඩිලිවරි සර්විස් එකක් තෝරගන්නකොටත් ලොකු සැලකිල්ලක් දක්වන්න ඕනේ කියන එක අනිවාර්යෙන්ම හිතේ තියාගන්න. අවසාන වශයෙන් මේ බිස්නස් එක කරගෙන යනකොට ඔයාලට ව්‍යාපාරය ලියාපදිංචි කරන්න සිද්ධ වෙනවා බීජ පනත යටතේ. ඒකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය ලබා ගන්න පුළුවන්. ඉස්සර වගේ නෙවෙයි. දැන් අලුත් ව්‍යාපාරවලට උදව් කරන්න එයාලා හරිම කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේ ගැන මොනවා හරි ගැටලුවක් ආවොත් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි වීඩියෝ බලලා විතරක් නිකන් ඉන්නේ නැතුව අනිවාර්යෙන්ම අලුත් දෙයක් පටන් ගන්න. ඔයාගේ ජීවිතය ගොඩ දාන්න පුළුවන් මේ වගේ තවත් වටින වීඩියෝ එකකින් අපි ආයෙම හම්බෙමු. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාට හිතුණ දේත් පහලින් කමෙන්ට් කරන්න යන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.